welcome to Aussie Preschool. ඉතින් මේක තමයි මගේ first video එක. මම මේකෙදින් කියලා දෙනවා ඔයගොල්ලන්ට හඳුන්වලා දෙනවා මොනවද මම ඉස්සරහට මගේ මේ YouTube channel එක තුළින් කරන්න කියලා. ඉතින් මේක ගොඩක් දෙනෙක්ගේ request එකක්. ඒ කියන්නේ මම ලංකාවේ ගන්නපු බබාලගේ අම්මලාගේ රික්වෙස්ට් එකක් මේක පටන් ගන්න පුළුවන් YouTube channel එක. දැන් මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එතකොට මම ඉස්සරහට plan කරනවා මෙහි අධ්‍යාපනය. මම දැනට මෙහි කරන්නේ childhood education. ඒ කියන්නේ මාස 18ත් අවුරුදු 5ත් අතර දරුවන්ගේ අධ්‍යාපනයේ වැඩ කටයුතු කරනවා. ඉතින් මම කැමතියි ඒ දේවල් අපේ ලංකාවේ ඉන්න අම්මලාත් එක්ක share කරන්න. මම හිතනවා මේක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද ගොඩාක් YouTube channel තියෙන්නේ ළමයින්ට බලලා දෙයක් ඉගෙන ගන්නනේ. මේකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ අම්මලා කොහොමද මේ ගෙදර ඉන්න අම්මලා අපි කොහොමද ළමයින්ට හරි දේ උගන්වන්නේ, කොහොමද මොන ක්‍රියාකාරකම්ද ඒ වයස් මට්ටම් වලට කියලා දෙන්නේ කියලා. ඉතින් මේක ඔයගොල්ලන්ට වටිනවා කියලා හිතනවා නම් subscribe කරලා තියාගන්න. මම ඉස්සරහට ඒ වයස් මට්ටම් වලට කරන්න ඕන ක්‍රියාකාරකම් කරන්න ඕන මොනවද පොත්වල වැඩ, එතකොට කොහොමද රීඩින් කරන්නේ ළමයි එක්ක, ඒ හැමදේම phonic sound ඒ හැමදේම අම්මලාට කියලා දෙනවා. මොකද ගොඩක් වෙලාවට මේක වටිනවා ඇති ගෙදර ඉන්න අම්මලා බබාලත් එක්ක ගෙදර ඉන්න අම්මලා. එතකොට අපි හිතමුකෝ බබාලා එක්ක ගෙදර ඉන්නවා ආච්චි අම්මලා. එතකොට ඔයගොල්ලෝ අම්මලාට උනත් පුළුවන් මේ දේ අද මට බබාත් එක්ක කරන්න කියලා අම්මට ආච්චි අම්මට හරි 100ට හරි ඒ වැඩේ worksheets ඒ කොහොමද අපි හදාගන්නේ මේ හැමදේම බොහොම සරලව ගොඩාක් වෙලා ගන්න නැතුව කියලා දෙන තමයි මගේ අදහස. ඉතින් මේ වීඩියෝ එක තුලින්ම අද මගේ first lesson එකත් මම පටන් ගන්නවා. pre-writing පටන් ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ බලන් ඉන්න මේ ඔයගොල්ලෝගේ අපේ ලංකාවේ අම්මලාට තමයි ඇත්තටම මේ වීඩියෝ එක වටින්නේ ගොඩක්ම. ඉතින් මේක ඔයගොල්ලන්ට වටිනවා කියලා හිතනවා නම් ආයෙත් මම කිව්වා වගේ subscribe කරලා තියාගන්න ඉස්සරහට සහ ඔයගොල්ලන්ට request කරන්න පුළුවන් මොන වගේ දේවල්ද මේ රටේ. දැන් සමහර විට මේ රටේ අධ්‍යාපනය වෙනස් සහ ලංකාවේ අධ්‍යාපනය වෙනස්. හැබැයි ඒ වුණාට ගොඩාක් ලොකු benefits ගොඩාක් හොඳ දේවල් මෙහෙන් අපිට ඔයගොල්ලොන්ට දෙන්න පුළුවන්. මෙහි ළමයි මෙහි අධ්‍යාපනය ලැබෙන ළමයින්ගේ ගොඩාක් දේවල් වටින දේවල් මට ඔයගොල්ලොත් එක්ක share කරගන්න පුළුවන්. ඒක මම හිතනවා ඒක ගොඩක් ඔයගොල්ලොන්ට වටිනවා කියලා. මම කැමතියි පෞද්ගලිකව මම ලංකාවේ කෙනෙක් විදිහට මම කැමතියි ඔයගොල්ලොත් එක්ක මේ දේවල් share කරගන්න. ඉතින් අපි first lesson එක පටන් ගමු. හරි. අපි එහෙනම් pre-writing කොහොමද වෙන්නේ කියලා අපි පටන් ගමු. හරි. මම ඔයගොල්ලන්ට කියන්නම් pre-writing පටන් ගන්න කොහොමද මොන ages වලද කියලා. එතකොට සාමාන්‍යයෙන් දරුවෙක් pre-writing පටන් ගන්නේ මාස 12ත් 18ත් අතර. ඒ කියන්නේ pre-writing කියන්නේ scribble කරන්න පටන් ගන්න. scribble කුරුටු අපි කුරුටු ගන්න පොත්වල ඒ scribble කරන්න පටන් ගන්න සාමාන්‍යයෙන් මාස 12ත් 18ත් අතර. එක එක්කෙනාගේ හැබැයි developments අනුව සමහරු මාස 15න් පස්සේ පටන් ගන්න පුළුවන්. මගේ බබත් පටන් ගත්තේ මාස 15න් පස්සේ තමයි scribble කරන්නේ. එතකොට කොහොමද මේ scribble වෙන්නේ? number 1 මෙන්න මේක තමයි scribble කියන්නේ. ඔයාගේ බබාට කොලයක් සුදු කොලයක් මේ විදිහට දීලා බලන්න. මෙන්න මේක තමයි ඒගොල්ලොන්ගේ පළවෙනියම අධීරය. මේක තමයි ඒගොල්ලෝ කරන්නේ scribble. මේක තමයි first step එක. ඒතර මේක වෙන්නේ කොහොමද? මාස 15ත් මාස 18ත් අතර මේක expect කරන්න පුළුවන්. ඔයගොල්ලොන්ට කොලයක් බබාලට දීලා බලන්න. බබාලා මේ විදිහට අඳින්න පටන් ගන්නවා. ඊළඟට අපේ second step එක. step 2 එක control scribble. Yes darling, thank you. Control scribble. එතකොට control එකකින් ඇතුළුව. ඒ කියන්නේ ඒගොල්ලන්ට හොඳට මේ කෝණ සරහා ඒගොල්ලන්ට scribble කරන්න පුළුවන්. මේ බලන්න මේගොල්ලෝ පැන්සල මේ අතට ඒගොල්ලෝ scribble කරන්න පටන් ගන්නවා. මේ ආකාරයට. මේකට අපි කියන්නේ control scribble කියලා. මේ විදිහට මේක අපිට දකින්න පුළුවන් nearly මාස 18 පෙන්නට පස්සේ සහ අවුරුදු දෙකට කිට්ටු වෙන මාස 22 23 වගේ 24 කිට්ටු වෙන වගේ බබාලට thank you කරන්න පුළුවන්. මේක control scribble. හරි. ඊළඟට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් step 3 එක කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ dot to dot. ඔන්න දැන් පොඩ්ඩක් develop වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු දෙකමාර පැන්නට පස්සේ ඔයගොල්ලන්ට
මේ step 3 ඔගොල්ලන්ට dot එකක් දාලා දෙන්න පුළුවන් මේ ආකාරයට. එතකොට dot to dot, dot to dot, dot to dot මේ විදිහට බබාලට අඳින්න දෙන්න පුළුවන්. dot to dot මේ ආකාරයට. මොකද ඒගොල්ලෝ step 1 and 2 ඒගොල්ලෝ develop වෙලා තියෙන්නේ. දැන් ඒගොල්ලන්ට පුළුවන් අපි මෙහෙම හරි ආච්චි මෙහෙම අපි dot එකක් තියලා දුන්නාට පස්සේ බබාලට ලස්සනට මෙහෙම දාලා දුන්නම බබාලා මෙහෙම ලස්සනට ඒ line එක අඳිනවා. මේක තමයි step 3 dot to dot. ඊට පස්සේ අපි නිකන් ඊට පස්සේ දැන් ඒගොල්ලෝ dot to dot ඒගොල්ලෝ ලියුවානේ. ඊට පස්සේ step 4 එකේදී අපි ඒගොල්ලන්ට නිකන් randomly දෙන්න පුළුවන් මේ වගේ rain drops වගේ lines අඳින්න. දැන් ඒගොල්ලෝ develop වෙලා. දැන් මේක අපිට පුළුවන් 2.5 වෙද්දි වගේ බබාලට පුළුවන් වෙන්න ඕනේ මේ විදිහට dot to dot මේ වගේ lines ඇඳගෙන යන්න. ඒකත් එක්කම තමයි අපි පටන් ගන්න ඕනේ patterns. ඔන්න මේක හොඳට මතක තියාගන්න. මේක ඇත්තටම අපි පටන් ගන්න ඕනේ අවුරුදු 3ට කලින් අපි patterns කරන්න පටන් ගන්න ඕනේ. මේක step 5 එක. අවුරුදු මම කිව්වාගේ වයස සීමාව හොඳට මතක තියාගන්න. අවුරුදු 3ට කලින් අපි මේක පටන් ගන්න ඕනේ. කොහොමද අපි පටන් ගන්නේ? අපි patterns මොනවද? අපේ තියෙන basic patterns මොනවද? straight line එක තියෙනවා, wave line එක තියෙනවා, zigzag line එක තියෙනවා. එතකොට මෙහෙම අපි කඩ ඉදි ලියලා දුන්නාට පස්සේ බබාලට ඒක උඩ බබාලට මෙහෙම line එක ඇඳින්න පුළුවන්. සහ පළවෙනිම ඔගොල්ලන්ට එක්ක ඔයගොල්ලෝගේ finger බබාගේ finger එක තියලා මේ ආකාරයට කියලා දෙන්න පුළුවන්. මේ ආකාරයට zigzag line එක introduce කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් ක්‍රියාකාරකමක් විදිහට බොත්තම් අලවන්නත් පුළුවන්. බොත්තම් අලවනකොට හොඳට බබාලා ළඟ ඉන්න බබාලා ඒවා කටේ දාගන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක choking hazard එකක්. හොඳට ඒවත් හොඳට සිහියෙන් ඉන්න ඕනේ හැම වෙලේම මොන activity එක කරත් බබා අම්මා ගාව ඉන්න ඕනේ. බබා supervise බබාව හොඳට බලා ගන්න ඕනේ අම්මා සීයා. කොහොමද ආච්චි කොහොමද බබා වැඩක් කරනකොට එයාත් එක්ක නිතරම ළඟින් ඉන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තමයි බබාට පැන්සල දීලා මේ විදිහට lines අතින් ලියන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි අපි number 6 වලදී තමයි ඊළඟට step එක තමයි අපි ඇත්තටම letters ලියන්න පටන් ගන්න. අපි මේ විදිහට අපි දවස් ගානක් මේ විදිහට activities ගොඩාක් කරාට පස්සේ තමයි අපි letters වල ලියන්න අපි හුරු වෙන්නේ. ඉතින් මෙන්න මේ steps ටික 1 to 5 steps 5ක් තියෙනවා. ඒ 5 අපි follow කරා නම් මම ආයෙ ඔයගොල්ලන්ට කියලා දෙන්නම් steps 5 මොනවද කියලා. කොහොමද scribble, ඊට පස්සේ control scribble එක යනවා, ඊට පස්සේ dot to dot යනවා, ඊට පස්සේ number 4 lines අඳිනවා, ඊට පස්සේ තමයි අපි patterns යන්නේ. ඊට පස්සේ number 6 වෙද්දි තමයි අපි letters ලියන්න පටන් ගන්න. එතකොට letters ලියන්න කලින් අපිට එකපාරටම බබෙක්ට letters ලියන්න කියලා දෙන්න බෑනේ. එතකොට මේක තමයි අපි letters උගන්වන හරිම විදිය. ඉතින් මම හිතනවා මේක ගොඩක් quick video එකක්. ඉස්සරහට වීඩියෝස් මම ගොඩාක් කාලය ගත කරන්න කැමති නෑ. මොකද වීඩියෝ එක බලන් ඉන්න ඔයගොල්ලන්ටත් බෝරින් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම වීඩියෝස් ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එක වෙන්නේ sensory activities. මේ sensory activities කියන්නේ මොනවද කියන එකත් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. එතකොට ඒ සඳහා මොනවද කරන්න ඕනේ activities කියන එකත් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක කැමති නම් like එකක් දීලා share කරලා subscribe කරලා යන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නකන් stay tuned. Bye bye, Aussie Preschool.